අපි බලමු මේ ඊළඟට. එතකොට මෙතන අපි අන්තිමට කතා කරේ මෙන්න මේ view එකේ කොහොමද මොනවද කරන්න කියන එක. view settings වල මොනවද කරන්න කියන එක කතා කරේ. view settings වලදී අපි කිව්වා කියන්නේ අපිට file folders බලන්න තියෙන විදි ගැන මේ කතා කරන්නේ. එතකොට මේකෙදී මෙන්න මේ large medium දැම්මම මොකක්ද වෙන්නේ? ෆයිල් වල size එක. අපිට මේ files පෙන්වන ආකාරය ලොකුවට පෙන්වනවා. විශේෂයෙන් ඔක වැදගත් වෙන්නේ ෆොටෝස්, වීඩියෝස් වගේ ඒවාට තමයි වැදගත් වෙන්නේ. ලිස්ට් කියලා දැම්මම තියෙන විශේෂත්වය තමයි එකවර ෆයිල්ස් විශාල ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අයිටම් කොච්චර කියන්නේ ගොඩක් මොනවද තියෙන ඒවා කියලා අයිටම් ගොඩාරියක් බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ ලිස්ට් කියලා දැම්මම උදාහරණයකට මම ඔයගලන්ට පෙන්නුවොත් අපිට තියෙන කන්ට්‍රෝල් පැනල් එක. ඒ කන්ට්‍රෝල් පැනල් එකට ගිහිල්ලා මේකේ තියෙනවා ෆෝල්ඩර් එකක් ෆොන්ට් ෆෝල්ඩර් එක. මේ බලන්න. මේ බලන්න මේ තියෙන ෆොන්ට්ස් ප්‍රමාණය මේකේ තියෙන මෙන්න මෙතන ඔප්ෂන් එකක්. මේ බලන්න දැන් මෙතන මේ ෆයිල් ටික පෙන්වන විදිය. කොච්චර ෆයිල් මේකේ ෆයිල්ස් 453ක් අයිටම්ස් තියෙනවා කියලා කියනවා. ඒතර දැන් දැන්ට පේන්නේ කීයද බලන්න 1 2 3 4යි 4 වරක් 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි. 4 වරක් 14නේ ප්‍රමාණයනේ මෙතන පෙන්නන්නේ. මෙතන 15ක 60කට චුට්ටක් අඩුයිනේ. ඒතර මේ බලන්න දැන් ඒ ඇවිල්ලා මේ තියෙන්නේ මොකද්ද විදිහ? මොකද්ද විදිහ කියලා මෙතනින් මේ large icon විදිහට තමයි දැනට තියෙන්නේ. පොඩි active වෙලා dot එකක් පෙන්නන්නේ. large icon විදිහට. extra large දැම්මොත් මේක තව දැන් මේකේ විශේෂත්වය දැන් මේ අකුරු මොන වගේද කියලා අපිට බලන්න පුළුවන්. සිංහල අකුරු, මේ ඉංග්‍රීසි අකුරු. මේක මෙහෙම අකුරු. මේ නික අයිස් වගේ අකුරක් තියෙනවා. අයිස් මොනවාද අර දඟර වලිග එකේ අකුරු වගේ නේද? හරි ඒ වගේ මෙතන එක එක මේ පෙන්වන විදි ගැන තමයි මේ උතන ඔයගලන්ට කතා කරලා තියෙන්නේ නේ. දැන් මෙන්න මේ ඇල්ජීරියන් ෆොන්ට් එක. එතන මේ අකුරු ලොකුවට පෙන්නනවා මෙතන. මොකද්ද මේ view එක එක්ස්ට්‍රා large. එතන මේක අපි list දැන් හැබැයි එක්ස්ට්‍රා large දැම්මම අකුරු ලොකුවට පෙන්වනකොට එකපාර බලන්න පුළුවන් කීයද ෆයිල්ස් 4යි 5යි 6යි ෆයිල් 12 එකපාර ඔයගලන්ට බලන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ මෙතනින් දැම්මොත් එහෙම list කියලා දැන් බලන ෆයිල්ස් කීයක් පේනවද මෙතන ඉඳලා මේ පල්ලෙහාට එල මෙන්න මෙතන ඉඳන් ෆයිල්ස් පේනවා. ෆයිල්ස් කීයක් පේනවද? 105ක් ෆයිල්ස් පේනවා. තවත් පේනවද මම? ඊටත් වඩා යන්න පුළුවන් බලන්නේ. හරි. දැක්කද ෆයිල්ස් විශාල ප්‍රමාණයක් නෑ නේ. මෙතන ඉඳලා ගත්තොත් මෙන්න මෙතන එනකම් ෆයිල්ස් 105ක් එකපාර බලන්න පුළුවන් ලිස්ට් එක. එහෙනම් ලිස්ට් ක්‍රමයේ තියෙන වාසිය මොකද්ද? මේ ඉස්සරහ ලියා ගන්නවද ලිස්ට් මේ ලිස්ට් කියන එකෙන් ඉස්සරහ ලියා ගන්න මොකද්ද ලිස්ට් දැම්මම තියෙන්නේ. ෆයිල්ස් විශාල ප්‍රමාණයක් අපිට එකවර බලා ගන්න පුළුවන්. මේ නෝට් එක දැන් හෙට එනකොට ලියලා තියෙන්න ඕනේ. හොඳේ නෝට් බුක් එකේ ලියලා තියෙනනේ මේ කොටස අර දාලා ප්‍රශ්න ටික හදලා තියෙන්න ඕනේ. මේ ටියුට් එකේ මෙතන මේ ටික සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. හරි එහෙම නැතුව එන්න එපා අපරාධනේ මේගොල්ලන්ගේ කාලේ. හරි. ඒතර මෙතන මොනවද ලියවෙන්නේ? අපි කිව්වේ මෙන්න මේ දෙකට අදාළව මොනවද? ෆයිල්ස් වල මේ දැන් මම ලියලා හරියන්නේ නැහැ. හොඳේ ෆයිල්ස් වල ප්‍රීවිව් බලන්න පුළුවන්. බෑ අවාසිය තමයි මොකද්ද? කිහිපයයි ෆයිල්ස් පෙන්න. ඒ අවාසිය වෙන පාටක ලියන්නේ. කිහිපයයි පෙන්වන්නේ. හරි તો ලිස්ට් වල තියෙන විශේෂත්වය මොකද්ද? ලිස්ට් වල තිබ්බ විශේෂත්වය උනේ ලිස්ට් වලදී ෆයිල්ස් විශාල ප්‍රමාණයක් එකවර බලා ගන්න පුළුවන්. හරි ෆයිල් විශාල ප්‍රමාණයක් එකවර බලා ගන්න හැකියි. ඒතර හැබැයි ෆයිල් එක ඇතුලේ තියෙන මොනවද කියලා පෙන්වන්නේ නැහැ නේ ප්‍රීවිව් කරන්නේ නැහැ. ටයිල් දුත් ඒ වගේ ඒක එච්චර හිතන්න එපා. ඩීටේල්ස් කියන එකත් ඕගලන්ට තවත් වටින විදිහක්. මේ ඩීටේල්ස් කියන ඔප්ෂන් එක දැම්මම. අපි ඒක දාලා බලමු මොකක්ද ඩීටේල්ස් වලදී වෙන්නේ කියලා හරි. ඔන්න බලන්න දැන් මම මේ ටික නැතුව වෙන ෆෝල්ඩර් එකක් ගන්නම්. මේ කොහොමත් නැහැ.
මෙන්න මේ ටික ගමු. දැන් මේකේ මෙන්න මේ ටික විතරනේ ඔයගලන්ට පේන තියෙන්නේ. මේ දකුණු පැත්තේ මුකුත් විස්තර පේන්න නැහැනේ. හැබැයි මම මේකේ ඩීටේල් කියලා දැම්මම මොනවද පෙන්වන්නේ බලන්න. ඩීටේල් කියලා දැම්මම මේ ෆයිල් එකේ names ටික පෙන්නනවා. හදපු dates ටික පෙන්නනවා. created dates. ෆයිල් type එක මොකද්ද? මේක folder එකක්, මේක JPG එකක්, මේක ඔක්කොම JPG නේ. ඊළඟ ෆයිල් size එක පෙන්නනවා. මෙන්න මේ වගේ ෆයිල් වල ඩීටේල් විශාල ප්‍රමාණයක් බලන්න පුළුවන්. විශාල ප්‍රමාණයක් කියවල 1 2 3 4 5 නෙදී අපිට තව මෙතන ඇඩ් කරගන්න පුළුවන්. දැන් මේ name ගාව, date ගාව මෙන්න මේ හරි right click කරලා මේ විස්තර තව ඇඩ් කරගන්න පුළුවන්. more කියලා ගිහිල්ලා තවත් ඇඩ් කරගන්න පුළුවන්. මේ ෆයිල් එක දාලා විස්තර ඕන තරම් මෙතනින් අපිට ඇඩ් කරගන්න පුළුවන්. අපි හිතමු දැන් ඕඩියෝ එකක් කියලා, සින්දුවක් කියලා, වීඩියෝස් තියනවාද මේකේ? නෑ නේ. හරි. ඒතර අපිට අපි මොනවා හරි අපිට ඕන වුණොත් එහෙම දැන් මේ බලන්න මේකේ මේ ෆෝල්ඩර්ස් මේ අනිවාර්යයෙන්ම ෆෝල්ඩර් එකක් නම් ෆයිල් ෆෝල්ඩර් කියලා මෙතනින්ම බලන්න. මොකද එහෙම නැත්තම් අයිකන් එක තිබිච්ච පළිට ඒක ෆෝල්ඩර් එකක් වෙන්නේ මේ ෆෝල්ඩර් එකක්මයි කියලා කියන්න බෑ. දැන් මෙවන්නේ මේ PowerPoint document එකක්. මෙන්න මෙතනින් size පළල වැඩි කර ගන්න පුළුවන්. PowerPoint presentation එකක්, worksheet එකක්. එතන මේ details දැම්මම මේ බලන්න JPG එකක්. මෙන්න මේ තියෙනවා වීඩියෝ එකක්. හරි. ඒ වීඩියෝ එක මෙගාබයිට් මේ කැපැසිටි එක කොච්චරද කියලා පෙන්නනවා. හරි. එක එක මේ ෆයිල් වල විස්තර ගොඩක් දැන් මේවා අතනදී බලන්න හම්බුන්නේ නැහැ. මීට කලින් ක්‍රමේදී ඔයගලන්ට නිකම්ම බලන්න හම්බුන්නේ නැහැ. එහෙම ඩීටේල් පේන් එක අරගන්න ඕනේ. මතකද ඩීටේල් පේන් එක කියලා අපි එකක් කතා කරා. මෙන්න මේ ප්‍රීවියු පේන් එක ඩීටේල් පේන් එක. එහෙනම් එතනින් එහෙම අරගෙන ඕනි බලන්න. දැන් මේකෙදී ඔයගොල්ලන්ට ඩීටේල් දාගත්තම තියෙන විශේෂත්වය තමයි ෆයිල්ස් වල තොරතුරු විශාල ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තව ඕනනම් තව ඇඩ් කර ගන්න පුළුවන්. විතර තියෙන ප්‍රමාණයට අමතරව තව ඕනනම් තව ඇඩ් කර ගන්න පුළුවන්. එහෙනම් අන්න ඒකත් අපිට තියෙන ප්‍රධාන වාසියක්. එහෙනම් ඩීටේල් දැම්ම මොකද්ද තියෙන විශේෂත්වය? ඩීටේල්ස් දැම්ම මොකද්ද? ෆයිල්ස් වල තොරතුරු. ෆයිල්ස් වල තොරතුරු ඔයගොල්ලන්ට වැඩිපුර බලන්න පුළුවන්. දැන් මොනවාද ෆයිල් වල බලන්න පුළුවන් තොරතුරු? ෆයිල් එක නම කොහොමද පේනවනේ හදපු දිනය විශේෂයෙන් සයිස් එක ටයිප් එක අපි තුමු ඔඩියෝ එකක් හරි වීඩියෝ එකක් හරි නම් ඒකේ ටයිම් එක කියන්නේ කොච්චර ඩියුරේෂන් එකක් තියෙනවද කියන එක කොච්චර කාලයක් ඒක මේ ප්ලේ වෙනවද කියන එක ලෙන්ත් එක ඩියුරේෂන් එක ලෙන්ත් එක මේ වගේ තොරතුරු බලන්න පුළුවන්. මොකද්ද මේ ඒකේ යටතේ මේ ඩීටේල්ස් කියන එක යටතේ තමයි තියෙන්නේ සෝට් කියලා. මොකක්ද ඒ කියන්නේ? දැන් මේ ෆයිල් ටික ඕගලන්ට පුළුවන් දැන් අද ඩීටේල්ස් පෙන්වන්නේ මොනවද? නම පෙන්නනවා, සයිස් එක පෙන්නනවා, එක එක දේවල් පෙන්නනවානේ. මෙන්න මේ පෙන්නන දේවල් වලට අදාළව මේ පෙන්නන දේවල් වලට අදාළව ගයාන්ගේ මේ මයික් මොනවද කැමරා එක ඔන්න වෙලා. සතුටුයි හැබැයි. හරිද? ඒතර මෙතන හරි. ඒතර මෙන්න මෙතන දැන් අපි දැන් මේකේ තියෙන මොකක් අණුවද අපි හිතමු දැන් මේ කැපැසිටි එක අණුව අපිට මේක සෝට් අඩු කැපැසිටි අඩු එකේ සිට වැඩි එකට මේක පෙළ ගැස්ස ගන්න ඕනේ කියලා. දැන් මෙතන මෙගා කිලෝබයිට් 4000 ගාණක් කියන්නේ මෙගාබයිට් 4යි ගාණක එකක්. මෙතන මෙගාබයිට් 50යි ගාණක එකක්. මෙතන තියෙනවා මෙගාබයිට් 429ක එකක්. නමුත් මෙහි හරිය තියෙන එන්නේ අඩු ඒවත් කලව මේ තියෙන. දැන් අපිට මෙන්න මේ සයිස් එක අනුව සෝට් කර ගන්න ඕන නම් කරන්න තියෙන්නේ මෙච්චරයි. ඊට කලින් හොඳට බලන්න මේ name කියන වචනේ ගාව මෙන්න මෙතන ඊතලයක් තියෙනවා උඩ. හරි. මේ චූටි ඊතලයක් තියෙන මෙන්න මෙතන ඊතලයක් තියෙනවා. ඊළඟ date modified. මෙන්න මේ date modified ගාව එහෙම ඊතලයක් ඒ නම ගාව නැහැ. type කියන තැන නැහැ. size කියන තැනක් නැහැ. ඒ කියන්නේ දැන් මේ name එකට අනුව තමයි මේක sort වෙලා තියෙන්නේ. නමට name එකට අනුව තමයි මේ ටික sort වෙලා තියෙන්නේ. හැබැයි folders ටික වෙනම sort වෙනවා, file ටික වෙනම sort වෙනවා. දැන් අංක 2 තියෙන එක තමයි මුලින් තියෙන්නේ. අංක 2 අංක 2 අන්න අංක 2කට පස්සේ අංක 5 කියන ඒ කියන්නේ numbers වලින් පටන් අරන් තියෙන්නේ. 2 2 2 එතකොට මොකද මේක එතනට මේක group වෙලා ඇති sure එක කැටගරි විදිහට. group by type එක ගන්න group වෙලා නැහැ.
මෙතන දෙක මේට උඩට එන්න ඕනනේ හරියට මෙතනත් දෙක තියෙන නිසා බලමු මේක. ඊළඟට බලන්න C අකුරේ පටන් ගන්න තියෙනවා A B C D E F G H I J J නේ J අකුරෙන් J K L M N දැකද මේ පිටට පටන් ගන්න තියෙනවා. මෙන්න මේ ඕඩර් එක මාරු කරන්න ඕගොල්ලන්ට පුළුවන්. හරි. මේ ඕඩර් එක මාරු කරන්න දැන් මේ name කියන වචනේ යන name මේ ඊතලයේ තියෙන එක තමයි වැදගත්. මේ චූටි ඊතලයක් පෙන්නන උඩ පැත්තට. මෙතනම ආයි පාරක් ක්ලික් කරා. මෙතන ආයි පාරක් ක්ලික් කරාම දැක්කද මේ name එකේ මෙන්න මෙතන තිබී ඊතලය දැන් යට පැත්තට හැරුණා. ඕන දැන් තියෙන උඩ පැත්තට දැන් තියෙන උඩ පැත්තට ආයි පාරක් ක්ලික් කරාම යට පැත්තට හැරුණා. මොකක්ද ඒකේ අදහස? දැන් අර Z වල ඉඳලා A දක්වා අග කියන්නේ වැඩිම එකේ සිට අඩුම එකට සෝට් වෙලා දැන් තියෙන්නේ මේ ABC මේ X Y Z තමයි මුල හරිය තියෙන්නේ. B අකුර T අකුර S අකුර M අකුර J අකුර C ඔහොම තමයි දැන් සෝට් වෙලා තියෙන්නේ. ආයි ක්ලික් කරොත් දැන් අඩු එකේ සිට වැඩි A to Z සෝට් වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ date modify කියලා කියන්නේ මේ. දැන් අපිට මේක අනුව සෝට් කරගන්න පුළුවන්. මේ දැන් name එකට අනුව සෝට් වෙලා තියෙන්නේ. මම මෙතන ක්ලික් කරොත් date modify ගාව ක්ලික් කරොත් දැන් බලන්න 2000 දැන් තියෙන්නේ වැඩිම එකේ සිට අඩුම එකට 2026 4යි 3 ඒ කියන්නේ අද 10:23 අද 2026 3යි 31 2026 මොකද 2025ට ගිහිල්ලා තියෙනවා 2024ට ගිහිල්ලා තියෙනවා දැක්කද අලුත්ම ඩේට් එක විතර පරණ ඩේට් එක සෝට් වෙලා තියෙනවා මේක අපිට මාරු කරගන්න ඕන නම් මොකද කරන්නේ මේක අපිට මාරු කරගන්න ඕන නම් අපි මොකද්ද කරන්න ඕනි අපි කාගෙන් හරි අහමුනේ කවුද අපිට මේකට සපෝට් එක ගන්න පුළුවන් දැන් ලොග් අවුට් වෙයිද දන්නේ නැහැ නේද වැඩ කරා අපි අප්ෂන් දාන එහෙම වුණොත් ඈ චතුර මොකද්ද ලංකානාත් නේද චතුර කියන්න බලන්න අන්මියුට් කරගන්න කොහොමද අපි චතුර මෙන්න මේ date modified කියන එක දැන් තියෙන්නේ කොහොමද කියන එක පැහැදිලිද චතුරට ඒ ටික නම් පැහැදිලි සර්. පැහැදිලි නේ එතකොට කොහොමද දැන් මේක අපි හදා ගන්න ඕනේ 2026 2025 2024 කියන අනුපිළිවෙලටනේ තියෙන්නේ මේක අපි ඔව්. ගන්න ඕනේ ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ පරණ ඩේට් එකේ සිට අලුත් ඩේට් එකට මට මේ ෆයිල් ටික පෙළගස්ස ගන්න මේ ෆයිල් ටික පෙළගස්ස ගන්න ඕනේ පරණ ඩේට් එකේ සිට අලුත් ඩේට් එකට. එහෙනම් දැන් මේක ඔයාට වුණොත් ඔයා කොහොමද මේක කරන්නේ? මේ data mod file අන්න එකට හරිනේ date ගිහිල්ලා modify කියන තැන තව පාරක් ක්ලික් කරන්න. මේ පොඩි ඔව්. ඊතලයක් තියෙන. එතන තව පාරක් ක්ලික් කරන්න. එතකොට බලන්න මොකද්ද වෙන්නේ කියලා. දැක්කා දැන් මොකද උනේ? මොකක්ද 2021 දැන් මේ ෆෝල්ඩර්ස් ටික වෙනම සෝට් වෙලා තියෙන ෆයිල් ටික වෙනම සෝට් වෙලා තියෙන්නේ දැන් පරණම ඩේට් එක මොකද්ද 2021 8/17 හරි ඊළඟට 2024 2024 ෆයිල් තියෙනවා 2025 ෆයිල් තියෙනවා නේ අන්න ඊට පෙහින් මෙහෙම කියලා තමයි 2026ට අවිල්ලා තියෙන්නේ හරිනේ චතුර හොඳයි ඈ ක්ලියර් නේ එතකොට ඔන්න අපිට මේ සෝට් කර ගැනීම ඒ කියන්නේ මෙන්න මෙතන කියන්නේ මෙන්න මේ සෝට් කර ගන්නවා කියන්නේ මොකක්ද කියන එක තමයි පැහැදිලි කරේ. ඒක සෝට් කියන්නේ මොකක්ද කියන එක මෙතන පොඩි නෝට් එකක් දාගන්න. සෝට් කරනවා කියන්නේ ඒ ෆයිල් ටික අපිට පෙන්නන ඩීටේල්ස් වලින් මොකක් හරි ඩීටේල් එකක් පදනම් කරගෙන යම් කිසි අනුපිළිවෙලකට හරි ගස්සන. කාරණා දෙකක් විතර. මොකක් හරි ඩීටේල් එකක් පදනම් කරගෙන. නම, modify date එක, file size එක මෙන්න මේ වගේ මොකක් හරි මේ ඩීටේල් එකක් පදනම් කරගෙන ඒක කාරණේ. හොඳ මොකක් හරි ඩීටේල් එකක් පදනම් කරගෙන. ඊළඟට යම් කිසි ඕඩර් එකකට එක්කෝ A to Z එක්කෝ Z to A වගේ යම් කිසි ඕඩර් එකකට මේක පෙළගස්වන එක තමයි මේ sort කියන එකෙන් කරන්නේ. ඒක හරියම වැදගත් අපිට ෆයිල්ස් හොයන්න ගියාම දැන් සමහරවිට මේ කම්පියුටර් ෆයිල් Bluetooth වලින් ගන්න ඒවා ඩවුන්ලෝඩ් කරපුවාම හොයන්න ගියාම දැන් අපි අද එක ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරමු. හැබැයි ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකට ගියාට පස්සේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩරේ තියෙන ෆයිල්ස් පිරීලා. දැන් හොයන කො මේක කියලා. අන්න ඒ වෙලාවට මාර වටින ටූල් එකක් මේ ඩීටේල් ටග් අතර. ඒ වගේට අපි ටග් ගාලා කරන්න ඕනේ මොකද්ද? ටග් ගාලා මෙතෙන්ට ගියා. අපිට මේකේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩරේ නම් වැඩි නැත්තේ නෑනේ. දැන් මේකට ගියා දැන් මට අද ඊයේ ඩවුන්ලෝඩ් කරපු මෑතකදී ඩවුන්ලෝඩ් කරපු හාගෙන ටග් ගාලා මොකද ඩේට් මොඩිෆයි ගාව ක්ලික් කරා.
date modify ගාව ක්ලික් කරාම ඔයගලන්ට පේනවා මෙන්න 2026 එක තමයි දැන් මුලට අවිල්ලා තියෙන්නේ. මට ඕනේ පරණම එකක් හොයාගන්න නම් එතකොට මම කරන්න ඕනේ date modify ගාව ආයි පාරක් ක්ලික් කරන්න. හැබැයි මේ ඕඩර් එක මාරු කරන වෙලාවට මෙතන තියෙන ෆයිල්ස් සිලෙක්ට් කරන්න එපා. අයි කියන්නම් මේ ඕඩර් එක මගේ සෝට් කරන්න කියලා කියනකොට අනුපිළිවෙලකට හරි ගස්සන්න කියලා කියනකොට මේ ෆයිල් සිලෙක්ට් කරන්න එපා. එහෙම වුණොත් එහෙම අර මේ අනුපිළිවෙල හැදෙනවා. හැදුනාට ඕගොල්ලන්ට පෙන්වන්නේ මේ ෆයිල් එක තියෙන තැන තමයි පෙන්වන්නේ. දැන් උදාහරණයක් විදිහට මම මෙන්න මේ ෆයිල් එක ක්ලික් කරා කියලා හිතන්නකෝ. මේ ෆයිල් එක ක්ලික් කරලා තියෙද්දි මම මේක date modified අනුව sort කරනවා. දැන් බලන්න මේ මට පෙන්වන්නේ යටම මේ ෆයිල් එක පෙන්වන්නේ යටටම කියලා. හැබැයි උඩට ගියාම මේ ෆයිල් ගොඩක් තියෙනවා තාම. ෆයිල්ස් ගොඩ හරියක් මේකේ ඔයගලන්ට පේන්නේ නැතිනේ. දැන් මගේ සිලෙක්ට් කරපු ෆයිල් එක මෙන්න මේ යට තියෙනවා. දැන් එහෙම නැති වුණා නම් නැතිව ක්ලික් කරා නම් කෙලින්ම උඩ ටික පේස් ස්ක්‍රීන් එකේ උඩ ටික අපිට පේනවා. ඒක ලොකුවට ඔරුවට ගන්න එපා. ඒක එච්චර ලොකු හිතන කාරණයක් නෙවෙයි. හරි. ඒතර අපි කතා කරේ ඔන්න මේ පේන්ට් එක ගැන කතා කරා views ටික ගැන. views ටික විශේෂයෙන් මේ details කියන එක දැම්මම මොකද්ද වෙන්නේ අපිට? අර මේ එක එක තොරතුරු විශාල තොරතුරු මේ එකිනෙක එක එක තොරතුරු වගේක් බලන්න පුළුවන්. ෆයිල්ස් වල තොරතුරු වැඩිපුර බලා ගන්න පුළුවන්. size එක type එක වගේ දේවල්. sort කියන්නේ මොකද්ද කියලා කතා කරා. මොකද්ද මේ add details කියලා එතන තියෙන්නේ? add details. අර add details කියලා එතන තියෙන්නේ අපිට details add කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අතන පෙන්වන තොරතුරු තියෙන්නේ අපි හිතමු නමයි, address එකයි මොනවාද duration එක වගේ items කිහිපයයි අපිට details පෙන්වන්නේ කියලා. අපිට ඊට අමතරව length එතන පෙන්වන්න නැති මොන හරි තියෙනවනම් එතන more වලට ගිහිල්ලා එහෙම නැත්නම් මේ මෙතන පෙන්වනවනේ ඔයාලට මේක. මෙන්න මේ දැන් මෙන්න මේ පොඩි drop down ඊතලයක් තියෙන මෙන්න මේ ඊතලයක් ගාව ක්ලික් කරලා තව මේවා sort කරගන්න options තියෙනවා size එක වලට ගියාම මෙතන right click කරා නම් ඔයගලන්ට තව විස්තර ගන්න පුළුවන් මේ ටික ගන්න පුළුවන් more ගන්න පුළුවන් හරි මේ file capacity කනුව sort කරන එකත් අපිට ගොඩකට ඕන වෙයි හොඳ දැන් බලන්න capacity එක අඩු මේකේ සිට වැඩි මේකද මේ ඔව් වැඩි මේකේ සිට අඩු මේකට ගිහිල්ලා තියෙනවා වැඩි මේකේ සිට අඩු මේකට sort වෙලා තියෙනවා ආයි පාරක් ක්ලික් කරොත් දැන් ආයි පාරක් ක්ලික් කරාදී ෆයිල් සිලෙක්ට් කරන්න නැතුව ඉන්නවා දැන් මෙන්න අඩු මේක 1KB 1KB 6KB 17KB දැන් මේ KB ඒවා දන්නවා හොඳ ඒවා අපි ඔයාලට මීට කලින් ෆයිල් කියන මාතෘකාවේදී කතා කරලා තියෙනවා. හරි. ඒතර මේවා එන්න ෆයිල් සයිස් එක වැඩි වෙලා එන්න සයිස් එක වැඩි වෙලා තියෙනවා. හරි. එතකොට අපි ඊළඟ කොටසට ගියොත් මොකද්ද මේ ෆයිල් නේම් එක්ස්ටෙන්ෂන් කියලා කියන්නේ? මෙන්න ඕගොල්ලන්ට මතකද ෆයිල් ගැන අපි කතා කරද්දී කිව්වා ෆයිල් එක ලක්ෂණ හතරක් තියෙනවා ෆයිල් එකට නමක් තියෙනවා කැපැසිටි එකක් තියෙනවා ඊළඟට මොනවාද ලොකේෂන් එකක් තියෙනවා අනිත් කාරණේ තමයි එක්ස්ටෙන්ෂන් එකක් තියෙනවා කිව්වා. ඒතර එක්ස්ටෙන්ෂන් එක ඔපරේටිං සිස්ටම් එක විසින් සාමාන්‍යයෙන් ඩිස්ප්ලේ කරනවද සාමාන්‍යයෙන් හයිඩ් කරනවද සාමාන්‍යයෙන් තියෙන්නේ ඒක ඩිස්ප්ලේ කරලාද හයිඩ් කරලාද කියලා කියන්න බලන්න කවුද නැහැංගෙනවා දැන් බිම් බලා ගන්නවා නේද සිතුමි කියන්න බලන්න අර අකුරු පහකට පස්සේ ෆුල් ස්ටොප් එකෙන් පස්සේ තියෙන ඔව් ඒ කියන්නේ එක්ස්ටෙන්ෂන් එක කියන්නේ නා ෆයිල් නේම් එකේ අන්තිම අන්තිම අකුරු පහනේ මගේ ප්‍රශ්නය මං අහන්නේ ඔයාලට පොඩ්ඩක් බලන්න මතකද කියලා මේ දැන් ඒ එක්ස්ටෙන්ෂන් එක සාමාන්‍යයෙන් ඔපරේටිං සිස්ටම් එක විසින් අපිට පේන්න තියනවද ඒක එයා හංගලද තියන්නේ හංගලා තියෙන. හංගලා තියන්නේ නේ අන්න හරි. ඔයාලට මතකද ඇයි හංගලා තියන්නේ කියලා කියන්න පුළුවන්ද කොහොමද? ඒක නම් මතක නැහැ. ඇයි හංගලා තියන්නේ? ඕක නිකන් මම ඉස්සෙල්ලා මතද මේ අද දැන් මුල ලෙසන් එකේදී මුල කලින් අවස්ථාවේදී මේ රීනේම් කරන කොටස එතුමිට මතකද රීනේම් කොටසදී මම කිව්වා එක්ස්ටෙන්ෂන් මේ ෆයිල් රීනේම් කියන්නේ මොකද්ද? ෆයිල් එක නම වෙනස් කරන්නේ ෆයිල් එක ෆෝල්ඩර් එක නම වෙනස් කරන එක. එතන මේ එක්ස්ටෙන්ෂන් කොටසදී මම කිව්වා
මේ ෆයිල් එකක් රීනේම් කරද්දි පරිස්සම් වෙන්න මේ රීනේම් කොටසදි මම කිව්වේ මේ රීනේම් කරද්දි පරිස්සම් වෙන්න ඇයි පරිස්සම් වෙන්න කිව්වේ එක්ස්ටෙන්ෂන් එක පේන්න තිබුණොත් නේ ඔපරේටිං සිස්ටම් එක විසින් එක්ස්ටෙන්ෂන් එක ඩිස්ප්ලේ කරන අවස්ථාවක් හිටියොත් මොකද වෙන්නේ අන්න එතකොට එක්ස්ටෙන්ෂන් එක වෙනස් වෙන්නේ නැති වෙන්න ෆයිල් එක රීනේම් කරගන්න කියලා. මොකද එක්ස්ටෙන්ෂන් එක වෙනස් කරගත්තොත් මොකද වෙන්නේ? එක්ස්ටෙන්ෂන් එක අපි අදින් වෙනස් කරගත්තට වෙනස් වුණොත් මොකද වෙන්නේ? ෆයිල් එක ඕපන් වෙන්නේ නැති වෙන්න පුළුවන් කියලා කිව්වා. ඒ නිසා තමයි මෙන්න මෙතන අපිට වැදගත් වෙන්නේ මේ එක්ස්ටෙන්ෂන් එක කන්ට්‍රෝල් කරන එක. එතන මෙන්න මේ ඔප්ෂන් එකෙන් කරන්නේ මොකද්ද? එක්ස්ටෙන්ෂන් එක ඩිස්ප්ලේ කරනවද, හයිඩ් කරනවද කියලා කියන කොතනද ඕක තියෙන්නේ ඔය? මෙන්න මේ පික්චර් එකේ මෙන්න මෙතන මේ තියෙන්නේ මේ ෆයිල් නේම් එක්ස්ටෙන්ෂන් කියලා කොටුවක් තියෙන්නේ. මෙන්න මෙතන තියෙන ෆයිල් නේම් එක්ස්ටෙන්ෂන් කියලා දැක්කද? මේ තියෙන ෆයිල් නේම් එක්ස්ටෙන්ෂන්. හරි. මෙන්න මේ ෆයිල් නේම් එක්ස්ටෙන්ෂන් කියන එකෙන් තමයි මොකක් කරන්නේද? අපේ කම්පියුටරේ තියෙන ෆයිල්ස් වල එක්ස්ටෙන්ෂන් එක ඩිස්ප්ලේ කිරීම හෝ නොකිරීම කරන්න. හරි. ඒතකොට මෙතන මොකද්ද ලියවෙන්න ඕනේ? ෆයිල් එක්ස්ටෙන්ෂන් හරි ෂෝ කිරීම හෝ හයිඩ් කිරීම තමයි මෙතනින් කරන්නේ. ඒතර මේ F කියන මේ අංක දාගනි අංක ටික දාගත්තා නම් දාගත්තේ නෑ නේ හැබැයි. මේ අංක ටික ABCD අංක ටික රග්ගා ටියුට් එක දාගමුද? අකුරෙන් කියන්නේ මෙන්න මේ large medium A කියන ටික. B කියන්නේ මොකද්ද? small icons මේ තියෙන B. C කියන ලිස්ට් මේ C කියන එක හරි වැදගත්. C ටග් ගාලා දාගන්න. C D කියන්නේ ටයිල්ස් ඒක නම වැඩක් නැහැ. E කියන්නේ details. මෙන්න මේක තමයි අපි details එක දැන් ඔය ගොඩක් කතා කරේ. හරි. detail වලට ගියාම තමයි sort කරන්න පුළුවන් නේ. කියන්නේ file යම් කිසි item එකකට අනුව sort කරන්න පුළුවන් details මේ කියන එකට ගියාම E. ඒත් E යටතේ තමයි sort කිරීම වගේව තියෙනවා. මෙන්න මේ අපි දැන් මේ රවුන්ඩ් කරගත්තේ මාක් කරගත්තේ මොකද්ද? file name extension. ඒ මොකද්ද? F. මෙතන ටියුට් එක දාගන්න F අකුර. ටියුට් එක ළඟ තියෙනවනේ නේ. F අකුර දාගන්න. හරි දැන් මෙන්න මෙතන මෙන්න මේ Windows 10 වල මෙන්න මේ ඔප්ෂන් එක ඇක්ටිව් කිරීමෙන් තමයි මෙන්න මේ ඔප්ෂන් එක ඇක්ටිව් කිරීමෙන් තමයි මොකක් වෙන්නේද? ෆයිල්ස් වල එක්ස්ටෙන්ෂන් එක show hide කරන්නේ. ෆයිල් වල එක්ස්ටෙන්ෂන් එක show කිරීම හෝ hide කිරීම තීරණය කරන්නේ මෙන්න මෙතන. හරි දැන් අපි බලමු ඕක කොහොමද Windows 11 වල දැන් Windows 10 වල කරන්නේ මෙන්න මේ රූප සටහනේ පරිදි ක්ලික් කරලා. ඒතර Windows 11 වල කරන හැටි ඕගොල්ලෝ මේ ටියුට් එකේ මෙතන ලියා ගන්න ඕනේ. හරි? නැත්තම් දන්නේ නැහෙනේ. Windows 11 වල කොහොමද කරන්න කියන එක මේ මෙතනම ලියා ගන්න file name extension කියන තැන. ඒතර මම පෙන්නනවා ඔයගොල්ලන්ට files වල මේ extension ටික show hide කරන්නේ කොහොමද කියලා. දැන් මේ බලන්න මේ කම්පියුටරේ files වල extension එක පේනවද නැද්ද? display වෙනවද නැද්ද මේ? මොකද කියන්නේ කියලා බලන්න තත්පරයක් හිතන්න. extension එක show වෙනවාද නැද්ද? බලන්න ඔයගොල්ලන්ගේ උත්තරේ කොහොමද කියලා. පෙන්නනවානේ. දැන් මේකේ මොකද අමුතුම එකක් LOCK කියලා extension එකක්. මම දැක්කෙත් අද. INI මේ CSV කියන්නේ ඔය මේ Excel වල Excel file type එකක්. අපි CSV ගැන කතා කරනවා ඊළඟ මේ Excel පාඩමේදී කතා කරනවා. හරි මෙන්න extension එක පෙන්නන අවස්ථාවක් තමයි මේ. මේ කම්පියුටර් හැම ෆයිල් එකකම extension එක පෙන්නන. හැබැයි මෙතන විතරක් නෙවෙයි. extension එක පෙන්නනවා නම් මේ බලන්න desktop එකේ තියෙන මේ ෆයිල් එකේ extension එක පෙන්නනවා. දැන් මේවා නම් shortcuts නේ. files ගත්තොත් මේක මොකක්ද? මේකෙත් මේ PPTX extension එක පෙන්නනවා. හරි මේ බලන්නකෝ මේ ෆයිල් එක. මේකෙත් PDF. ඒ කියන්නේ ඒකෙත් extension එක පෙන්නනවා. extension එක පෙන්නනවා නම් අපේ කම්පියුටරේ තියෙන හැම ෆයිල් එකකම extension එක පෙන්වන්න ඕනේ. ඔන්න ඒක ඒවා ලියා ගන්නවද? මේ කියන ඒවා ලියා ගන්න. නැත්නම් නිකන් අපි අපරාධනේ අපි දෙකොල්ලන්ගේ කාලේ. extension එක පෙන්වන හැම ෆයිල් එකකම extension එක පෙන්වන්න ඕනේ.
දැන් අපි දැන් මේ කතා කරන්නේ මේ ෆයිල් වල කොහොමද එක්ස්ටෙන්ඩ් එක දැන් ඇත්තටම ෂෝ කරලා තියෙන ඩිස්ප්ලේ කරන අවස්ථාවක් ඉන්නේ. මම ඔයාලට මෙන්න මේ ෆයිල් එක පෙන්නන්නම් මොකක්ද මේක. හරි මේ ෆොටෝ AI මොකක් හරි ෆොටෝ එකක්. අපි බලමු මෙන්න මේ ෆයිල් එකේ එක්ස්ටෙන්ෂන් මේ ෆයිල් එක මම රීනේම් කරනවා. රීනේම් කරද්දි මගේ අතින් මෙන්න මේ එක්ස්ටෙන්ෂන් එක මැකෙනවා. හරි එක්ස්ටෙන්ෂන් එක ඔන්න මැකුණා. දැන් men.jpg දින මම එක්ස්ටෙන්ෂන් එක මැකුවා. ඔන්න මගෙන් අහනවා if you change a file name extension file might be become මේක unusable මේ වෙන්න පුළුවන් කියලා කියනවා. ෂුවර්ද කියලා අහනවා. ඉතින් අපිව බල බල ඉන්නේ නැහැ නේ. yes no විතරයි දන්නේ. yes ධනාත්මක චින්තනේ yes කරා. අන්න දැන් මොකද උනේ? මේ ෆයිල් එකේ මෙතන ෆයිල් කියලා තමයි ආවේ. ඉස්සෙල්ලා නම් පෙන්නුවා මේක JPG මොකද්ද මේ JPG ෆයිල් කියලා පෙන්නුවා. දැන් මෙහෙම එන්නේ. දැන් මේ ෆයිල් එක ඕපන් කරාට ඕපන් වෙන්නේ නැහැ. එයා දන්නේ නැහැ මොකෙන්ද ඕපන් කරන්න ඕනේ කියලා. එයාට හිතා ගන්න බෑ software එකක් දෙන්න. දැන් එක්ස්ටෙන්ෂන් එක නැති වුණොත් ඔන්න ඕක තමයි අපිට ඕගොල්ලන්ට වෙන්න පුළුවන් දේ. එහෙනම් අපි මෙතන මතක දැන එක්ස්ටෙන්ෂන් එකක් දාන්න මොකක්ද තිබුණේ? JPG. අන්න එතකොට මේ පැත්තේ ප්‍රීවිව් එකක් පෙන්නනවා, ප්‍රීවිව් එක දෙනවා, ඩීටේල්ස් එක දෙනවා, ඕපන් කරාම මේක ඕපන් වෙනවා. හරි. ඔන්න ඒ මම පෙන්නුවේ එක්ස්ටෙන්ෂන් එකේ පේන්න තියෙනකොට අපි ෆයිල් එක රීනේම් කරන්න ගිහිල්ලා මේ ෆයිල් එක මේ එක්ස්ටෙන්ෂන් එක වෙනස් වුණොත් මොකද වෙන්නේ කියලා. ඉතින් ඔය වගේ කේස් වෙන්න පුළුවන් නිසා අපි මොකද කරන්නේ? අපි එක්ස්ටෙන්ෂන් එක හංගනවා. කොහොමද හංගන්නේ? මේ තියෙන්නේ Windows කියලා දැන් 10 වල හංගන්නේ අර උපසටහනේ තියෙනවනේ ටියුට් එකේ. 11 වල හංගන්නේ කොහොමද? මේ tool bar එකේ standard tool bar එකේ මෙතන තියෙනවා view button එක. view button එකෙන් තමයි අර views ටික ඔක්කොම ගන්න මේ. අපි ඉතල කතා කරපු views ටික detail pane එක preview pane එක ගන්න. කොහොම ඉතින් මෙතන අර extension එක ගැන කතාවක් මෙතන තියෙනවද? මෙතන නෑ. ඒක තියෙන්නේ මේ show කියන එක යටතේ. මේ show යටතේ තියෙනවා මොකද්ද? file name extension. දැන් ඒකට හරියක් දාලා තියෙන්නේ. බලන්න ඒකම් පොඩි screen tip එකක් ඕගොල්ලන්ට දෙන්න මොකද්ද? show or hide the set of characters added to the end of file that identified the file type or format. දැක්කද? file type එක හෝ file format එක identify කරන ෆයිල් එකේ අගට ෆයිල් එකේ අගට මේ තමයි ඇඩ් කරලා තියෙන characters කිහිපයක් තමයි මේ file name extension කියලා කියන්නේ. ඉතින් මේක හරියට දාලා තියෙන දැන් extension එක පෙන්නනවා. ඔන්න බලන්න මේක අයින් කරා. ඔන්න extension එක අයින් කරා. දැන් බලන්න මේකේ නම් මේ file type එක මොකද්ද මන් හොඳ. දැන් බලන්න මේකේ men කියන එකේ file type එකක් පෙන්නන්නේ නැහැ. JPG මොකුත් මේවා docx කියලා දෙන්නේ මොකුත් නැහැ දැන්. නම විතරයි. සහ මෙතන විතරක් නෙවෙයි ඔය කේස් එක මුළු කම්පියුටර් මේ මෙතනින් ඇප්ලයි කරාට මෙතනදී මේ ඇප්ලයි කරපු ඔප්ෂන් එක ඇප්ලයි වෙන මුළු කම්පියුටරේ තියෙන හැම ෆයිල් මේකෙත් නෑ. මේකෙත් නෑ. BB මේකෙත් නෑ. මේ එකකවත් එක්ස්ටෙන්ෂන් එක පෙන්වන්නේ නෑ. එහෙනම් කොහෙන්ද අපි එක්ස්ටෙන්ෂන් එක show hide කරේ? බලාගත්තද? කොතනින්ද? standard toolbar එකේ view වලින් show වලින් file name extension. view වලින් show වලින් file name extension. හරි කොහොමද view show file name extension. හරි ඒක පාත් එක ලියා ගන්නවද? view show file name extension. කොතනද extension කොහොමද ලියුවේ? standard toolbar එකේ view වලින් show වලින් ඊට file name extension හරි ඔය විදිහට එතන මේ Windows 10 එකේ දැන් මේ ටියුට් එකේ තියෙනවනේ 11 එකේ මෙහෙමයි කියලා ලියා ගන්න. ඊළඟට තියෙනවා hidden items hide selected items ඔය වගේ දේවල් ටිකක්. ඉතින් අපි බලමු මේ ඕකෙන් මොනවද කරන්නේ කියලා. මේකෙන් කරන්නේ දැන් අපිට පුළුවන් අපේ කම්පියුටරේ තියෙන file folders මේ hidden items වලින් කරන්නේ නම් ඔය ඔප්ෂන් එක මේ තියෙන file name extension කියන තැන යට තියෙන hidden items කියලා. ඕකෙන් කරන්නේ අපිට පුළුවන්
අපේ කම්පියුටරේ හිඩන් කරපු ෆයිල්ස් ෂෝ කරන්න. හරි මෙතන ලියා ගන්න මොකද්ද හිඩන් අයිටම් කියන එක ඉස්සරහ ලියා ගන්න මොකද්ද එකෙන් වෙන්නේ? හිඩන් කරපු අයිටම්ස් ෂෝ කිරීම හෝ හයිඩ් කිරීම තමයි ඔකෙන් වෙන්නේ. මොකද්ද වෙන්නේ ඔකෙන්? හිඩන් කරනවා කියන්නේ මොකද්ද කියලා වෙනම කියන්නම්. හිඩන් කරපු ෆයිල් ෆෝල්ඩර්ස් ඕන එකක් නේද? ෂෝ කිරීම හෝ හයිඩ් කිරීම. හිඩන් කරපු ෆයිල්ස් ෂෝ කිරීම හෝ හයිඩ් කිරීම. ඒතර ගන්න ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද? මොකද්ද මේ හිඩන් කරපු ෆයිල්ස් කියලා කියන්නේ? හරි හිඩන් කරපු ෆයිල්ස් ඒ මොකද්ද? ඊළඟට හිඩන් කරපු ෆයිල්ස් කොහොමද කරන්නේ? නේ අන්න ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒතර හිඩන් කරපු ෆයිල්ස් කියලා කියන්නේ අපිට පුළුවන් අපේ කම්පියුටරේ තියෙන අවශ්‍ය ෆයිල් ෆෝල්ඩර්ස් අපිට ඉතා වැදගත් ෆයිල් ෆෝල්ඩර්ස් අපි තුමු යම් කෙනෙක් අතින් විශේෂයෙන් ගෙදර පොඩි ළමයි ඉන්නවා එයාලා අතින් මේක මැකෙයි කියලා හිතුනොත් අන්නේ ෆයිල් ෆෝල්ඩර්ස් අපිට පුළුවන් හංගලා තියන්න. දැන් ඔයගොල්ලෝ ඔයගලගේ මේස උඩ තියෙන සමහර ඒවා ගෙදර නංගි ඉන්න චූටි මල්ලි කෙනෙක් ඉන්නවා වෙන පිටින් කවුරු හරි ආවොත් ඕක අදී කියලා ඉතින් ඔයගොල්ලෝ ගන්න එක ලාච්චුවක දාලා වහලා තියෙනවානේ. අන්න ඒ වගේ හංගලා තියන්න පුළුවන් අපිට අපේ කම්පියුටරේ තියෙන ෆයිල් ෆෝල්ඩර්ස්. අන්නේ හංගනවා කියන්නේ එකක්. හිඩන් කියන්නේ එකක් හරි. හිඩන් ෆයිල් එකක් බවට පත් කරනවා කියන්නේ එකක්. හරි. හිඩන් ෆයිල්ස් බවට පත් කරන්නේ කෙසේද? ඒක එක ඔප්ෂන් එකක්. ඊළඟට හිඩන් කරපු ෆයිල්ස් තමයි හයිඩ් හෝ ෂෝ කරන්න පුළුවන්. හිඩන් ෆයිල්ස් තමයි ෂෝ කරනවද? හිඩන් ෆයිල්ස් තමයි හයිඩ් කරනවද කියලා තීරණය කරන්නේ. එතකොට මෙන්න මේ ඔප්ෂන් එකෙන් කරන්නේ මේ G කියන ඔප්ෂන් එකෙන් කරන්නේ මේ හිඩන් කරපු ෆයිල්ස් ෂෝ කිරීම හෝ මෙන්න මේ වැඩේ තමයි ඔය G කියන ඔප්ෂන් එකෙන් කරේ. එහෙනම් හිඩන් ෆයිල්ස් බවට පත් කරන්නේ කොහොමද? යම් ෆයිල් එකක් යම් ෆෝල්ඩර් එකක් දැන් ඔන්න හිඩන් කරපුවා ෂෝ කරන්නේ හයිඩ් කරන්නේ කොහොමද කියලා ක්ලියර්නේ. විශේෂයෙන් වෛරස් ගියාම එහෙම ඔය ඔප්ෂන් එක අපිට ඕන වෙනවා. මොකද වෛරස් ගියාම ෆයිල්ස් මකන්නේ නැහැ සාමාන්‍යයෙන් කරන්නේ හංගනවා. හංගන්නේ එයාගේ අපේ තියෙන පෙන් එකේ තියෙන ෆයිල්ස් ටික ඔක්කොම මොකද කරන්නේ? හිඩන් ෆයිල් එකක් බවට පත් කරනවා. එහෙනම් මේ හිඩන් ෆයිල් එකක් බවට හිඩන් ෆෝල්ඩර් එකක් බවට කොහොමද පත් කරන්නේ යම් ෆෝල්ඩර් එකක්. අන්න ඒක තමයි මේ H කියන ඔප්ෂන් එකෙන් කරන්නේ. H කියන ඔප්ෂන් එකෙන් තමයි මොකක් කරන්නේද? යම් ෆයිල් එකක් ෆෝල්ඩර් එකක් යම් ෆයිල් එකක් ෆෝල්ඩර් එකක් හිඩන් ෆයිල් එකක් බවට පත් කිරීම. හිඩන් ෆයිල් එකක් ෆෝල්ඩර් එකක් බවට පත් කිරීම. ලියා ගන්නව නේද මේවා? හරි යම් ෆයිල් එකක් ෆෝල්ඩර් එකක් හිඩන් ෆයිල් එකක් හෝ ෆෝල්ඩර් එකක් බවට පත් කිරීම තමයි ඕකෙන් කතා කරන්නේ. හරි ඒක එතකොට මේ ටූල් බාර් එකේ කොහෙද තියෙන්නේ? හරි කියන්නේ G වලින් මොකද්ද කරන්නේ? හිඩන් කරපු ෆයිල් ෆෝල්ඩර්ස් ෂෝ කිරීම හෝ හයිඩ් කිරීම. හොඳ? G වලින් මොකද කරන්නේ? හිඩන් කරපු ෆයිල් ෆෝල්ඩර්ස් මේ තියෙන මෙන්න මෙතනින් කරන්නේ. මෙන්න මේක G වලින් කරන්නේ hidden file folders show කිරීම හෝ hide කිරීම. එතකොට hidden files බවට පත් කරන්නේ කෙසේද? මොකෙන්ද? H අකුරෙන්. G වලින් කරන්නේ show කරන එක H වලින් කරන්නේ hidden file එක folder එකක් බවට පත් කරගන්න එක. හරි.